Apoceten kalla ongatat mamawa goni bella manas petteak arangawa no atat bola gini winjumbar ai me paranam kollo bolo rata bagini ganna no ayanne me musa lagani agge linggi kasape mulu rata taba balapanda puteanne ane apa timme mama barata kera tenako me kembera na vidya ahaganilla ko nangiti ubala odata dana apote me karono karana ubala lajja wata wahang koranno ainne lajjave italarambe para hariade na kollade abola වැඩි හිටියෝ අපි අමුසැමි සම්බන්ධතා පවත්තන දේවල් මේ කිරිසප්ප කොල්ලන්ට උගන්නලා හරියනවෑ බොල මුන්ගේ කටවල් වලින් හරියට පුතේ කිරිසුවදවත් ගිල්ල නෑ නොය බොලව් මේක ළමා වයස ඕවා කියලා දෙන්න ඕනේ මුන්ගේ තිරිහං කාලෙදී පුතේ නොවෑ ඒකත් ඔය කාම විකෘති දේවල් නම් නෙමෙයි නේද මගේ කොල්ලනේ උඹලා දරුවෙක් උස්මාත් කරගන්න හදන වීර්ය කරන යුද්ධ දන්නේ දරුවෝ වදපු අම්මලා නොය බොලව් උන්දලා කවලා පෝලා නාවලා ලොකු මහත් කරලා ඇස් දෙක පාදන්න තමා පුතේ ඉස්කෝලේ යවන්නේ ලොකු ළමයෙක් වෙලා හොඳට ජීවිතේ අනාගතේ හදා ගන්නවා බලන්න නොවැ මේ කිරිසප්ප දරුවන්ට ඉස්කෝලවල ඔය කුණුහරුප ඉගැන්නුවොත් එහෙම අපේ සංස්කෘතිය සීලාචාරකම ඉවරටම ඉවරයි නේද බලව් දැනටමත් කොල්ලනේ මේ පොඩි ළමයි ෆෝන් පාවිච්චි කරනවා ළමයි විතරකුත් නෙමෙයි පුතේ මහ එවුනුත් එක්කම අර ඉංග්‍රීසි හෝඩියේ කතිර දබාපු දේවල් ලෝකෙ බලන වැඩිම රටලුනේ පුතේ ලංකාව උඹලා ඔය දරුවෙක් උස්මහත් කරන්න දගලන දැගලෙල අපොච්චිය අම්මා කෙනෙක් නොදන්නේ ඒකේ තරම ඉස්කෝලවල තියෙන කටපාඩම් මානසික මට්ටමයි අපේ ගෝනිවල උස්සගෙන යන පොත් කන්දරාවයි දැක්කාම බෑ ළමයින්ට ළමා කාලයක් නෑ නොය දැන් කරන්න ඕනෑ මේ ළමයින්ට ළමා කාලෙ දීලා උන්ව සොයම් පෝෂිත කරන්ට උගන්නන එක ඇරෙන්න මුන්ට ඔය ලිංගික අධ්‍යාපනයේ විකෘති ලිංගික අධ්‍යාපනය දුන්නම මුන්ගේ අනාගතයට මොකද වෙන්න ටිකක් හිතලා බලපල්ලකෝ උඹලා මෙව්වා පුතේ අපේ රටවල කවදාවත් තිබුණ දේවල් නෙමේ පුතේ අපිට හොඳ සංස්කෘතකය හැදියාවක් තිබුණ රටක් ජාතියක් නොය කොල්ලෝ අම්මා තාත්තා සහෝදරයෝ ලැජ්ජා බය ඇතුව කුටුම්බයක් විදියට ජීවත් වුණු රටක් නොවැ ඒ වගේ ගිනි ජිම්බරයක් තිබ්බේ පවුලක් නැති යුරෝපානු රටවල් වල පුතේ ගම් පෙරළියේ ඉඳන් කලියුගය දක්වා ඉගෙන ගත්තා උඹලා අපි පිරිවෙන් අධ්‍යාපනය ලබපු අපි දැනුමෙන් පෝෂණය වුණ ජාතියක් බොලව් අපේ සංස්කෘතය හැදියාව තරම් වටිනා එකක් මුළු ලෝකෙවත් තිබුණේ නෑ කොල්ලනේ අපි ආගමික වටපිටාවක හැදිච්ච එවුම් බලව්
ඉතින් මේ ආගමික වටපිටාවක හැදුණු අපි ලැජ්ජා බය ඇතුව හැදුණු ජාතියක් නොයා අපි උඹලා. මේ සිංහල ජාතියට මතක සති දෙකක් නොය පුතේ. මම නෙමෙයි මෙහෙම කිව්වේ. උඹලට මතකද අර මහා ත්‍රස්තවාදියා? එකට ත්‍රස්තවාදියා කියන්නත් දැන් ඉන්න දේශපාලුවෝ බයයි පුතේ. අර ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා තමයි කිව්වේ පුතේ සිංහල ජාතියට මතක සති දෙකයි කියලා. උඹලට මතකද? මන් දන්නේ කොල්ලෝ. ඇමරිකාවෙන් ආපු එවුන් ටිකක් පෞගිය කාලේ NGO කාක්කෝ හරහා මේ රට ඇතුලේ සමරෙසි කියන ඔය සමලිංගික ව්‍යාප්තියටයි විකෘති ලිංගික ව්‍යාප්තියටයි කියලා මුදල් හෙන ගොඩක් බෙදලා තියනවා පුතේ. ඒක ඔය මුදල් ගත්තේ වුණොත් ඔය ආණ්ඩුවෙම ඉන්නවද කොහෙද දැන්? ඒවට සල්ලි ගත්ත එවුන් තමා පුතේ ඔය දැන් යටින් ඔව්වා වැඩ ටික කරගෙන ඔය බොරුවට ඔය වැඩ කරගෙන යන්න පුතේ. අපි මේ හොරාගේ අම්මලාගෙන් පේන අහනවා. සල්ලි වලට ඕනම පාහර පර වැඩක් කරන එවුන් මේකේ ඉන්නවා පුතේ. මම ගියොත් නම් අපේ අම්මලා දුවලා සහෝදරියෝ විතරක් නෙවෙයි පුංචි කොළු ගැටව් ටිකත් ඉවරටම ඉවරයි බලව්. එක වේලක් දෙකක් කාලා අපි ණය බරෙන් පීඩිත වෙලා හිටියට මොකද පුතේ? අපේ ආත්ම ගරුත්වයක් අපිට වටිනවා නොයා බලව්. ඕක වරද්දලා නම් මුද්‍රණය කරපු එකක් වෙන්න බෑ කොල්ලෝ. අපේම හොරාගේ අම්මගෙන් පේන අහලා හරියන්නේ පුතේ. ඕක මේ රටේ තරු පරපුර විනාශ කරන්න සිංහල බෞද්ධයෝ විනාශම කරලා දාන්න හදපු උප්පරවැට්ටියක් පුතේ. ඔය ලිංගික පීඩාවට පත්තුණු ගෑනු උන්ගේ දේවල් කරගන්න කොමාරි දගලනවනේ පුතේ. උඹලා ආලා බලපල්ලකෝ මානසික දොස්තර මහත්තයෙකුගේ මේ විකෘති ලිංගික ආසාවල් හැදෙන ලෙඩේ එක්කම කියයි උඹලට. එහෙම් පුතේ හැමතැනම ඉස්කෝලවල උගන්වන්නේ නෑ. ටියුෂන් කාක්කෝ ටික වැහි වැහැලා මේ ටියුෂන් කාක්කෝ දරුවන්ගේ ලේ හීරි මාංශ උරාගෙන බොනවා වගේ සල්ලි ටික වක්‍රව උරගන්නවා පුතේ. ඉස්කෝලවල උගන්වන්නේ නැතුව මේ කරන විජ්ජුම්බරේ තහනම්ම කරලා දාන ටියුෂන් යන්නේක තහනම්ම කරලා ඉස්කෝලවල හොඳ අධ්‍යාපනයක් දෙනවා අරුණකොට මොකද්ද පුතේ මුන් කරන්ට යන්නේ? මේකේ කාලෙන් කාලෙට එක නායකයෝ එනවා පුතේ. උඹලා අපි නායකයෝ හදාගන්න දන්නේ උන් වෙලාවකට සමනල්ලු එනවා. වෙලාවකට ආප්ප කඩදාන උන් එනවා. බල්ලෝ එක්ක බුදියන උනුත් එනවා. මුන්ට දරුවෝ නෑ, පවුල් නෑ. මුන් වගේ පවුලක් දරුවෝ නැති එවුන්ට දරුවෙක් වදාපු විලි වේදනාවවත් දන්නේ නැති කොට පුතේ. දරු කැක්කුමක් දරු සෙනෙහසක් මුන්ට දැනේද යක්කුනේ? අවුරුදු 8-10 කියලා කියන්නේ මේ කිරිසප්ප දරුවෝ ඇටෙන් පොත්තෙන් එළියට එන කාලේ නොයා පුතේ. මුන්ට හරියට පොල් කට්ටක් පෙරන්න මුත්‍රා කරගන්නවත් බෑ නොයා. මේ තිරිසන් ළමයින්ට උගන්වන්න යන ලිංගික අධ්‍යාපනය මේ වැරදිලා ගහපු පොත් නෙවෙයි පුතේ. මේක හිතාමතාම මුන් කරපු වැඩක්. ළමයින් අපචාර වලට යොදා ගන්න කරපු වැඩක් මේක පුතේ.
මැව්වා හදන්න පුතේ කෝටි 6ක් නාස්ති වෙනවා. මුන්ගේ ගෙවල් දොරවල් විකුණලා මේවා පියවනවා බොලා. අපි මුළු ලෝකෙටම ණය වෙලා ඉන්න කාලෙක මේ විපත්තියකොත් වෙලා තියෙන කාලෙක මෙහෙම විනාශ කරලා හරියනවද බොලා උනේ? මේකට අපි කියන්නේ බුදු දහමට අනුව පුතේ කාම මිත්‍යාචාරය. මේ කටපාඩම් මානසික මට්ටම් අයින් කරලා ප්‍රායෝගික තාක්ෂණික කොෂකාර්මික විද්‍යාත්මක දේ ආගම ඉතිහාසය මනෝවිද්‍යාව උගන්වන්න නැතුව මුන්ට විකෘති ලිංගික අධ්‍යාපනය දුන්නාම හරියනවද බලව්? මේවට කියන්නේ පුතේ වක්‍රව බාල අපරාධවලට ළමා අපචාරවලට ළමයි පොළඹවනවා කියන එක. මුන් කවුද කියලා හොයලා උල තියලා ගල් ගහලා මරන්න ඕනේ පුතේ. මුන්ට රජ කාලේ දඩුවක් දෙන්න ඕනේ. මුස්ලිම් රටක එහෙම මෙහෙම වුණා නම් දැනටමත් පුතේ හිස ගසා දාලම ඉවරයි. මුන්ට කිව්වේ ලිංගික බෙලහීනයෝ පුතේ කාම විකෘතිකයෝ කියලා. ඔබලා අපි බීලකටවත් මහජන නියෝජිතව පත් කරනකොට පවුලක් පන්සලක් තියෙන දරුවෝ ඉන්න පවුලක් ගැන දන්න මිනිස්සු පත් කරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ පුතේ මේ වාගේ නයි මල්ලේ දාගෙන කනවෝ කියන්න නම් වෙන්නේ පුතේ පිට රට සුද්දෝ මේ රටේ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට කියලා හලාලා ඉන්නේ පුතේ. මුන් හදන්නේ මේ රට ගණිකාවඩමක් කරවන්න නොෑ. උඹලා බලාගෙන හිටියොත් නම් නිකන් කටවුලාගෙන අපේ මේ පුංචි කෙල්ලෝ කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම විනාසයි මේ පාර පුතේ. අපේ රටේ ගෑනු මාරක්කලයෝ ළඟ ගෑනු ගෙවල් වල ඉඳුල් හොදන්න යවලා මේ කාරකමට යවලා ඕම් විදින දුක පුතේ අපේ පවුල් ඉවරටම ඉවරයි. අපි ගෑනු විකුණගෙන කන ජාතියක් වගේ වෙලා පුතේ. තාව ඒ මදිවට සමලිංගික දේවලුත් උගන්නලා සුද්දෝ අපේ දරුවොත් එක්ක විනෝද වෙන්න හදනකොට පුතේ උඹලට ඕලගෙන ඉන්න පුළුවන්දවා? උඹලට මම මතක් කරලා දෙනවා. එක කණවැන්දුන් ගෑණියක් රට පාලනය කරලා මොහොත ගොඩ ගැලුවා. දැන් අනිකා එක්ක මොකද පෞගේ කාලේ උනේ කියලා හිතලා බලපල්ලකෝ. වැහලා මහ පොළොව පැලිලා පොළොවට යට වුණා පුතේ. ඉස්සර රජ කාලේ පුතේ ඔය පුහු එවුන්ටයි කණවැන්දුන් එවුන්ටයි රාජ්‍ය පාලනය දුන්නේ නෑ කොල්ලනේ. උඹලා තමයි අපි තමයි මේ ගොන් වැඩ කරගත්තේ ඉතින්. දැන් මං ඉතින් උඹලට මේකට කරන්න දෙයක් කියන්නම්. වෙනනම් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ පුතේ. දැන් අපිට ඉන්න පුතේ උඩ ඉන්න දෙයියෝ ටික විතරයි. දරුවෝ වදපු අම්මලා ටික දේවාල වලට ගිහිල්ලා මුන්ට ශාප කරලා පොල්වත් ගහපියව පුතේ. හෙන හත මුන්ට ගහපියව කියලා. ඔච්චරයි පුතේ දැන් ඕක කරන්න තියෙන්නේ. මං ගෙන් එන්නම් උඹලා ඕකවත් කරපල්ලකෝ. වෙන කරන්න දෙයක් නෑ බොලා උනේ දැන් අපිට.